අයිබෝන් ඉසුරු ගුණතිලකගේ දෙවන අධ්‍යක්ෂණය කොල්ලෙක් කියන චිත්‍රපටිය අද ඉඳන් ඉදිරියට මේ නිෂ්පාදන කටයුතු කියන්නේ රූගත කිරීමුත් ආරම්භ වෙන්න නියමිතයි. ඉතින් මේකට ගොඩක් දක්ෂ ජනප්‍රිය ආකර්ශනීය රංගන ශිල්පීන් සම්බන්ධ කරගෙන තිනවා. ඒ වගේම තරුණ කණ්ඩායමක් ඉන්නවා. නම් වශයෙන් කිව්වොත් හරිත දිදුල මදුනී ගිම්හානි තිලින වගේ ගොඩක් බරදූර කාර්ය උසලන තරුණ කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඒක තමයි මට තියෙන එක්සයිට්මන්ට් එක. මම මේ රංගන ශිල්පිනියකටත් වඩා ඇත්තටම සුබ පතන්යක් හැටියට තමයි නිතරම මේගොල්ලන් එක්ක සම්බන්ධ වෙන්නේ. බලාපොරොත්තුෙන් ඉන්නවා මේ කට්ටිය එකතු වෙලා ඉතාම ආකර්ශනීය චිත්‍රපටයක් ඔයගොල්ලන්ට තිලින කරයි කියලා මම ඒ හැමෝටම අදවතින්ම සුබ පතනවා. හලෝ මම ඩිනාර පුංචි හේවා. මම මේ චිත්‍රපටය කොල්ලෙක් කියන චිත්‍රපටයේ එක් ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. මං හිතන හැටියට ලොකු වගකීමෙන් කරන්න අවශ්‍ය චරිතයක්. ලස්සන චරිතයක්, අභියෝගාත්මක චරිතයක්. ඉතින් අපි රූගත කරනකොට තමයි ඇත්තටම සෙට් එකට ගියාට තමයි ෆීල් වෙන්නේ. හේමා රණසිංහ, තරින්දි ෆර්නෑන්ඩෝ, සේමිනි අක්කි, ශාම් අයියා එක රංගපාන ලැබීම ලොකු සතුටක්. අපි රිහර්සල් කරද්දී සෑහෙන සහයෝගිකයින් හැමෝම හිටියේ. ඉතින් ඒකත් රූගත කරනකොට ගෙනියයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ප්‍රේක්ෂකයන්ට කියන්න කැමති හැමෝ يعني හැමතිස්සෙම සපෝට් කරන ඔයාලට ස්තුතියි. ලස්සන වැඩක් වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අද අලුත් දවසක් අලුත් වැඩකට ඇවිත් ඉන්නේ. මුහුරත් තුලලා මුහුරත් එක තමයි කොල්ලෙක් කියන චිත්‍රපටයේ මුහුරත් තුලලා. ඉතින් අලුත් වැඩක් අලුත් කට්ටිය ගොඩක් ඉන්නවා, ප්‍රවීණයෝ ගොඩක් ඉන්නවා, ආධුනිකයෝ ගොඩක් ඉන්නවා. ලස්සන වැඩක් සහ මම හිතනවා ගැඹුරු වැඩක් කියන එක ඉසුරු තමයි අධ්‍යක්ෂණය කරන්නේ. මට ආරාධනා කරන්න ඉසුරු මේ චරිතයට. ඉතින් මම බලාපොරොත්තුෙන් ඉන්නවා මගේ චරිතය ඉතාමත් සාධාරණ චරිතයක් කරන්න, සාධාරණයක් කරන්න මගේ චරිතයට. අලුත් වැඩක් බලාපොරොත්තුෙන් ඉන්න කොල්ලෙක්, ලස්සන කොල්ලෙක් ඉස්සරහට එනකම්. අයිබෝවන් අද ලංකාවේ සංගීත ශේත්‍රයට, චිත්‍රපට ශේත්‍රයට අලුත්ම චිත්‍රපටයක් නිෂ්පාදනය වෙන මුහුරත් තුලලා පැවැත්වුණා. ඇත්තටම එහි සංගීත දෙපාර්තමේන්තුව තමයි මම නියෝජනය කරන්නේ. ඉතින් මේ චිත්‍රපටය දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වන ඉසුරු ගුණතිලකගේ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ඉතාම දක්ෂ කාස්ට් එකක් රංගපානවා. ඉතින් ඒ කාස්ට් එකත් එක්ක මම හිතනවා කොල්ලෙක් කියන චිත්‍රපටය ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට දැක බලා ගන්න පුළුවන් විශිෂ්ට ගණේ නිර්මාණයක් බිහි වේවි කියලා. ඉතින් ප්‍රේක්ෂකාගාරයට ආරාධනා කරනවා මේ චිත්‍රපටය නරඹන්න තිරගත වෙන දවසට ඇවිල්ලා අපිට ප්‍රතිචාර දක්වන්න. ඔබේ ප්‍රතිචාරය අපිට ඉතාම අවශ්‍යයි. අපේ නිර්මාණ කටයුතු තවත් දියුණු කරගන්න, ලංකාවේ චිත්‍රපට ශාස්ත්‍රය තව දුරටත් රැක බලා ගන්න. එමුනම් බොහොම ස්තුතියි.